අපිට මේ භවය ඉෂ්ටයි, කාන්තයි, මනාපයි. මේ ජීවිතයේ තරම් වටිනා කියන දෙයක් අපිට තව නැහැ. ඒ නිසා මේකට දැඩිස්සේ ඇලිලා ඉන්නවා. ඒ ඇලීම නිසා කර්ම රැස් කරනවා. පුරාණ කර්ම වලටත් මතු විපාක දීමේ අවකාශ ලැබෙනවා, හැකියාව ලැබෙනවා. ඇයි මේ ඇලීමක් තියෙන්නේ? ඇයි මේ බැඳීමක් තියෙන්නේ? ඇයි මේ අර්ජ් එකක් තියෙන්නේ? ඇයි මේක අවශ්‍ය වන්නේ? මේකේ යථා ස්වභාවය නොපෙනීම නිසා, නොදැනීම නිසා. යථා ස්වභාවයේ දකිනවා නම්, මේකේ දුක් උපදවන බව දකිනවා නම්, මේකේ සත්‍ය පුද්ගලයක් නොවන බව දකිනවා නම්, එහෙම වුණා නම් මේක කෙරෙහි බලාපොරොත්තුවක් ඇතිවන්නේ නැහැ. මේ තෘෂ්ණාව සහිතව අපි මැරෙන්නේ. තෘෂ්ණාව සහිතව මැරෙන්නේ. ජීවත් වීමේ ආසාව සහිතව මැරෙන්නේ. ඒක නිකන් සරල උදාහරණයක් ගන්න. අවුරුදු 50ක් ජීවත් වෙච්ච කෙනෙක් ඇස් දෙකෙන් රූප දැක්කනේ නේ. නමුත් කවදාවත් හිතලා තියෙන රූප දැක්ක ඇති කියලා හිතෙන්නේ නැහැ. තව අවුරුදු 50ක් ජීවත් වුණාම හිතෙනවද රූප දැක්ක ඇති කියලා? එහෙම හිතෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න, ජීවත් වීමේ ඇතිවීමකුත් නැහැ. සමහරට හිතෙන්න පුළුවන් වයසට යනකොට දැන් නම් ජීවත් වුණා ඇති කියලා. හැබැයි ඒ කෙනා මොනම හරි ක්‍රමයකින් තරුණ භාවයට පත් වුණොත් මරණය කැමති වන්නේ නැහැ. තවත් සමහරට ජීවිතේ එපා වෙන අවස්ථා තියෙනවා. එපා වෙලා දිවිනහ ගන්න අවස්ථා තියෙනවා. එහෙම කෙනෙක් වුණත් මතක තියාගන්න. එහෙම කෙනෙක් වුණත් ජීවිතේ එපා වෙලා දිවිනහ ගන්න යන කෙනා දැන් බෙල්ල වල දාගන්න යනවා කියලා හිතන්න. ඒ යනකොට එක පාට හදිස්සියේ වාහනයක් එකට කැපුවොත් මෙයා පනිනවා එළියට. ඇයි ඒ? අභ්‍යන්තරයේ ජීවිතයේ කෙරෙහි ඇලීම දුර වෙලා නැහැ. ඒ නිසා දිවිනහ ගන්න කෙනා දිවිනහ ගන්නේ ජීවිත ආසාව සම්පූර්ණයෙන් දුර වෙලා නෙවෙයි. එනිසා මේ තෘෂ්ණාව අපේ තුල තියෙන මූල ධර්මයක්. ඇයි මේ තෘෂ්ණාව? ඇයි මේ ජීවිතේ කැමති? ඒක කැමති වේතු ජීවිතයක් නම් කමක් නැහැ. නමුත් කලින් කිව්වා මේ රූප ශරීරය, මේ සිත දුක් ගොඩක පවතින්නේ. ඒක බියගෙන දෙන්නක්, බිය ඇති කරවන්නක්. බියේ හේතුව එයයි. එසේ ඇති කල්හි ඇයි මේ තෘෂ්ණාව? ඇයි මේ තෘෂ්ණාවෙන් මේ නාම රූප දෙක, මේ ශරීරය, මේ සිත, මේ භවයේ නැවත නැවත පතන්නේ? එයට හේතුව මේ සත්‍ය නොදැනීමයි, වෙන කිසිවක් නෙවෙයි. ඒ නිසා අවිද්‍යාව ඇති කල්හි තෘෂ්ණාව, අවිද්‍යා තෘෂ්ණා ඇති කල්හි කර්මය, කර්මය ඇති කල්හි ප්‍රතිසන්දිය. එහෙනම් මේකට කල යුත්තේ කර්මයට අවකාශ දෙන එක වහන්නට ඕනේ. ඒක වහන්නට තෘෂ්ණාව දුරු කරන්නට ඕනේ. තෘෂ්ණාව දුරු කරන්නට නම්, මේ ප්‍රාර්ථනාව දුරු කරන්නට නම් එකම ක්‍රමයයි තියෙන්නේ. ඒ ප්‍රාර්ථනාව ඇති උනේ සත්‍ය తত্ত্বය නොදැනීම නිසා. සත්‍ය తত্ত্বය නොදැනීම නිසා. ඒක සරලව කියනවා, තේරුම් ගන්න. අපි ගොඩක් අපි හැමෝම තමන්ගේ රූපයට කැමති. තමන්ගේ රූපයට කැමති. අනිත් අයගේ රූප වලටත් කැමති. බැරි වෙලා හරි අපේ අනිත් කෙනාගේ අපි ආදරය කරන කැමති කෙනාගේ ශරීර අභ්‍යන්තරය හැම විනිවිද ගිහිල්ලා පේන්න පටන් ගත්තොත්, ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන කොටස් ටික වීදුරුවක වගේ පේන්න පටන් ගත්ත දවස එදාට ඒ තියෙන ඇලීම සම්පූර්ණයෙන් අඩු වෙලා යනවා. මේ ශරීරයේ තියෙන යථා ස්වභාවය දකින්න ඔබට ශරීරය ගැන තියෙන ඇල්ම, බැඳීම අඩු වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා ජීවිතය ගැන තියෙන යථා ස්වභාවය ගැඹුරින් තේරුම් ගන්නට තෘෂ්ණාව අඩු වෙනවා. යම් දවසක ඒ අවබෝධය පරිපූර්ණත්වයකට පත් වුණොත්, ඒ කියන්නේ අවිද්‍යාව දුර වෙලා ගියොත්, එදාට තෘෂ්ණාවට පවතින්නට බැරි වෙනවා. අවිද්‍යා තෘෂ්ණා දුර වෙනකොට කර්මයට මතු ප්‍රතිසන්දි දීමේ අවකාශය නැති වෙනවා. උපදින්නට තිබුණා නම් මහා දුක්ඛ ස්කන්ධයක්, ඒ දුක්ඛ ස්කන්ධයෙන් සදහටම මිදෙනවා. මේ එන්නට තිබුණානේ දුකක්. ඒ එන්නට තිබිච්ච දුක තමයි සැබෑම ගැටලුව. ඇවිල්ලා තියෙන දුකවත් කලින් ආපු දුකවත් එන්නට නියමිත. ඒකට තමයි පිළියම් අපි හොයන්නේ. එන්නට නියමිත දුක. එන්නට නියමිත දුක එන්නට නියමිතව තිබෙනේ යම් හේතුවක් නිසා නම් ඒ හේතුව දුරු කරගම. ඒ එන්නට නියමිත දුකෙන් ඔබ සදහටම අත මිදෙනවා.
ඒ දුකෙන් මිදුණා කියලා තත්ත්වයටපත් වෙනවා. මේ දුකෙන් නිරෝධයට කියනවා නිර්වාණ ධාතුව කියලා. ඒ නිර්වාණ ධාතුවේහි මේ කිසිදු දුකක් ප්‍රශ්නයක් ගැටලුවක් නැත. ඒතර කෙනෙක් අහන්න පුළුවන් මට මොකද වෙන්නේ? මම නැති වෙනවද? රූප ශරීරයයි නාමයයි නැවත හට ගන්න නැත්නම් අලුතෙන් හට ගැනීමක් නැහෙනි. මේ මරණය මේක අවසන් නැවත හට ගැනීමක් නැහැ. ඒතර මට මොකද වෙන්නේ? ප්‍රශ්නේ වැරදි. මට මොනවා හරි වෙන්න නම් ඉස්සලා මම ඉන්නට එපයිනේ. දැන් කිව්වනේ ඉස්සල්ලාම මම කියලා කෙනා පෙන්වන්නට බැරි නම් පවතින්නේ දුකක් පමණයි නම් එහෙමනම් මේ දුකේ නිරෝධයේ දුකේ නොහට ගැනීම යනු මගේ නොහට ගැනීමක් නෙවෙයි දුකේ නොහට ගැනීම. ඒ නිසා මට මොකද වෙන්නේ නිර්වාණයේදී කියන ප්‍රශ්නය සම්පූර්ණ වැරදි ප්‍රශ්නයක්. මොකද මම කියලා කෙනෙක් නැති නිසා. මම කියලා කෙනෙක් නැති නිසා. බුදුරණන් වහන්සේගෙන් අහුවම උන්වහන්සේ උත්තර දුන්නේ. බුදුරණන් වහන්සේ සත්වයා නිවනින් නැසනවා කියලා චෝදනාවක් ආවා. ඒලාට කියපු දේ තමයි මහණෙනි මම పూర్වෙහි දැනුත් දේශනා කරන්නේ දුකක් පවතිනවා දුකේ නිරෝධයක් වෙනවා. සත්වයක් පවතිනවා සත්වයේ නිරෝධයක් නෙවෙයි. මොකද මේ මොහොතේ සත්වයා පණවන්නට පෙන්වන්නට බැරි නම් ඒ සත්වයේගේ නිරෝධයක් ගැන කතා කරන එක බොරු කතාවක්. මේ එන්නට නියමිත දුකෙහි නිරෝධය තමයි ඉලක්කය. මේක තමයි ප්‍රශ්නේ නැති තැන. ඒතර හිතෙන්න ඒක ඉතින් මොකක්ද මේ ප්‍රශ්නේ? ප්‍රශ්නේ නැති ගැන කියන්නේ නාම රූප දෙකේ සින්නේ නාම රූප දෙක නම් ලැබෑම ප්‍රශ්නේ. නාම රූප දෙක නම් ගැටලුව. නාම රූප දෙක නම් බිය වෙන්නට හේතුව. නාම රූප දෙක නම් දුකේ පදනම. නාම රූප දෙකම නම් දුක්ඛය. මොකද්ද විකල්පය? ඒ පමණයි විකල්පය. නාම රූප දෙකෙහි නිරෝධය. නාම රූප දෙකේ අනුපාදය. එතකොට ඉතින් වැඩක් නැහැ. මේ නාම රූප දෙක තියෙන ඒ යනු නාම රූප දෙක තිබිය යුතුයි නාම රූප දෙකත් එක්ක විනෝද විය යුතුයි යන කියන හැඟීමම නාම රූපෙහි යථා ස්වභාවය ප්‍රකට නොවීම නිසා ඇති වූවක් මිසක් වෙන කිසිවක් නොවේ. නාම රූපේ යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කොට දැක්කගෙන ඒ තින දුක්ඛ ලක්ෂණේ ප්‍රත්‍යක්ෂ කොට දැක්කගෙන කවදාවත් හිතන්නේ නැහැ නාම රූපයන්ගේ නිරෝධය දුක්ඛයක් කියලා. එය පරම සැපයක්. මොකද හේතුව නාම රූපය ඒ තරම්ම දුක්ඛ ලක්ෂණ යුක්තයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භවයේහි අසුරු සනක් ගහන මොහොතක්වත් මම වර්ණනා කරන්නේ නැහැ. දැන් කල යුතු වන්නේ මේ අවිද්‍යා තෘෂ්ණා දෙක දුරු කරලා කර්මය නතර කරලා උපදින්නට නියමිත දුකෙන් නිරුද්ධ. උදාහරණයකට ඔබ මේ වෙලාවේ මේ බණාසමින් මේක කරා කියලා හිතන්න. මේ වෙලාවේ මේ බණාසමින් මේ අවිද්‍යා අවබෝධ ඥානයට පැමිණිලා අවබෝධයට පැමිණිලා මේ අවිද්‍යාව දුරු කළා තෘෂ්ණාව දුරු කළා කර්මයට අවකාශ නැති කරලා මේ දුකෙන් මිදුණා කියලා හිතන්න. ඒ දුකෙන් මිදීම ලබන්නට ඔබ මෙතනට එනකන් ඉන්න ඕනේ. ඔබ මේ මොහොතේ මේ දුකේ මිදීම ලබනවා. මේ මොහොතේ මේ දුකේ මිදීම ලබනවා. කවුරු හරි කෙනෙක් හිරේට යොමු කරලා තියෙනවා දවස් 7කින් හිස ගසා දමන්න. 7 වෙනි දවසේ දවල් 12ට. දවස් 3ක් හිරේ ඉන්නවා දැන්. බොහොම අමාරුවෙන් දුක් විඳ මානසික පීඩාවෙන් ඥාතීන් ඇවිල්ලා මොහ නිදහස් කරගන්නවා හිරෙන්. සමාව දෙනවා. සමාව දෙන නිදහස් කරගන්නවා. දවස් 3න් නිදහස් වෙනවා. මෙයා දවස් 3න් නිදහස් වෙලා එනවා. රජුරෝ නියෝගය අයින් කරගන්නවා. නිදහස් වෙලා එනවා. දවස් 7කින් තමයි හිස ගසා ගන්න තිබුණේ. මොහු හිස ගසා දැමීම නැමැති මරණ දුකෙන් මිදෙන්නේ නිදහස ලබන මොහොතේද නැත්නම් එතනින් නිදහස ලබලා දවස් 7 වෙනි දවසේ 12 වෙනකොට ඒ වෙලාවේද දැන් මම නිදහස ලැබුවා කියලා හිතන්නේ. ඔහු නිදහස් වෙන මොහොතේමයි නිදහස ලබන්නේ දුකෙන්. ඒ නිදහස් වෙන මොහොතේමයි. එහෙම නැතුව ගෙදර ගිහිල්ලා 7 වෙනි දවසේ දැන් දවල් 12යි දැන් තමයි මැරෙන්න තිබුණේ. දැන් තමයි මම නිදහස ලැබුවා. එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන්නේ නැහැ. ඒක නිදහස ලබන මොහොතේ නිදහස ලබන. උදාහරණයකට තව උදාහරණයකට උල්කාපාතේ එනවා වතුරට වැටිලා සුනාමියක් එන්නට නියමිතයි. දවස් 7කින් වැටිලා එන්නට නියමිත. 3 වෙනි දවසේදී අපි ඔක්කොම බඩු අස් කරන අතරතුරේදී 3 වෙනි දවසේදී හමුදාව ඇවිල්ලා මිසයිල ප්‍රහාරයක් ගහලා මේ උල්කාව විනාශ කරනවා. අපි හිතමුකෝ ජුලයි 7 තමයි වැටෙන්න තිබුණේ. ජුලයි 1 තමයි එන්න පටන් ගත්තේ. ජුලයි 3 මේක විනාශ කරනවා.
ජූලයි 3 විනාශ. ජූලයි 7 වැටෙන්න තිබුණේ. වැටලා විනාශ වෙන්න තිබුණේ. ජූලයි 3 විනාශ කරනවා. ඊළඟ අවුරුද්දේ අපි සමරනවා නිදහසේ දවස, සුනාමියෙන් නිදහස් වූ දවස. ඒක සරකන්නේ ඊළඟ අවුරුද්දේ ජූලයි 3ද ජූලයි 7ද? අපි සලකන්නට ඕනේ ජූලයි 3. ඇයි එදා තමයි සැබවින්ම නිදහස් වුනේ. යම් හේතුවක් නිසා ඵලයක් එන්නට නියමිතව තිබුණා නම් ඒ හේතුව නැසපු දවසේම තමයි එන්නට නියමිත ඵලයෙන් නිදහස් වුනේ. ඒ නිසා යම් හේකින් ඔබ මේ වෙලාවේදී අවිද්‍යාව දුරු කළා, තෘෂ්ණාව දුරු කළා, කර්මයට අවකාශ නැති කරලා එන්නට නියමිත දුකෙන් නිදහස් වුණා නම් ඒ නිදහස ඔබ ලබන්නේ මේ අවිද්‍යාව දුරු කරන මොහොතේමයි. රහතන් වහන්සේ අවිද්‍යාව දුරු කරන මොහොතේ උපදින්නට නියමිත ස්කන්ධයන්ගේ නිරෝධයෙන් ඒ දුකෙන් මිදෙන්නේ. පරිනිර්වාණයට පත් වෙනකොට අවසානයේ මිය යන අවස්ථාවේදී මේ තිබිච්ච දුක අවසන් වෙනවා මිසක් එන්නට නියමිත දුකෙන් මිදුනේ එතුමා අවිද්‍යාව දුරු කරන මොහොතේමයි. තාම මෙතනින් දැන් දුකෙන් මිදිලා ඉවරයි. දැන් තියෙන්නේ මේ ඉතිරි දුක ගෙවලා අවසන් වෙන එක. ඒ නිසා අප විසින් කළ යුතු වන්නේ මේ සසර දුකෙන් එතර වීම සඳහා මේ අවිද්‍යාව දුරු කරලා, තෘෂ්ණාව දුරු කරලා කර්මය අවකාශ නැසන එක. මොකද්ද අවිද්‍යාව දුරු කරන්නට තියෙන්නේ? මේ සත්‍ය අවබෝධ කරගන්නට ඕනේ. මේ සත්‍ය අවබෝධ කිරීමේදී ඉස්සලම මේක ඉගෙන ගන්නට ඕනේ. මේක තේරුම් ගන්නට ඕනේ. තේරුම් අරගෙන මේ අවිද්‍යාව නැසන්නට ඥානෙ තියෙන්නට ඕනේ. ඉස්සෙල්ලා මේක ඉගෙන ගන්න, තේරුම් ගන්නට ඕනේ. තේරුම් ගත්ත පමණින් මේක හරියන්නේ නැහැ. ඒකට ඉහළ විශිෂ්ට ඥානයක් ඕනේ. ඒ විශිෂ්ට ඥානයට එන්නට ඔබගේ කය වචනේ දෙක සංවර වෙන්නට ඕනේ. ඕනම ගැඹුරු නුවණකට එන්න, අධ්‍යාපන නුවණකට එන්න යම් ඩිසිප්ලින් එකක් ඕනේ, විනයක් ඕනේ දරුවෙට. ඒ අවධානයෙන් ඉගෙන ගන්න, යම් වැරදි වැඩ වලින් වළකින්න. යම් දරුවෙක් ලොකු වැරදි වැඩ කරනවා නම් අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා මෙයාට නම් අර උසස් දේවල් කරගන්න අමාරුයි. ඒක අපි සාමාන්‍යයෙන් ඕන ගුරුවරයෙක් දැන් ගොඩාක් මද්ද්‍රව්‍ය වලට රස්තිය ආදුරයක් බැහැ වෙච්ච දරුවා අර ඉහළ ප්‍රතිඵලයක් ගන්න ඉඩ අඩුයි. මොකද මේ ඩිසිප්ලින් එක නැත්තම් ඌට මේ මට්ටමට යන මනස ඒකාග්‍ර වන්නේ නැහැ. මද්ද්‍රව්‍යයෙන් පාට මනස ඒකාග්‍ර වන්නේ නැහැ. ගොඩාක් දඟ කරනවා නම් මනස ඒකාග්‍ර නැහැ. එතකොට ඩිසිප්ලින් එක නැතිනම්, කය වචනය දෙක සංවර නැතිනම් සිත එකඟ වෙන්නේ. සිත එකඟ නොවි කරුණක් ගැඹුරෙන් තේරුම් ගන්නට බෑ. ඒ නිසා මේ කරුණ ඉගෙනගත් අය විසින් මේක ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා ඉස්සලම කය වචනේ දෙක සංවර කරගෙන සීලයක පිහිටා සිටිය යුතුයි. සීලයක පිහිටා සිටියම තමයි Tamanට හිත එකඟ කරගන්නට පුළුවන් වන්නේ. හිත එකඟ කරගත්ත කෙනාට තමයි මේක විනිවිද දැකලා, මේ නාම රූපයන්ගේ යථා ස්වභාවයේ විනිවිද දැකලා ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇති කරගෙන මේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කළා, තෘෂ්ණාව නැසලා, කර්මයේ අවකාශ නැති කළා මේ දුකෙන් මිදී ලබන්නට පුළුවන් වන්නේ. ඒ නිසා මේ අවිද්‍යාව දුරු කිරීමයි එකම පිළියම. ඒක ලබන්නට නම් ඉස්සලම මේ කතාව හොඳින් ඉගෙනගෙන තේරුම් අරගෙන සීලයක පිළිපදලා කය වචනේ දෙක සංවර කරගෙන සමාධියක් ඇති කරගෙන මානසික සංවරය ඇති කරගෙන මේ විදර්ශනා ඥාණයෙන් මේ යථා ස්වභාවය අවබෝධ කටයුතුයි. ඒක ප්‍රත්‍යක්ෂ කර දවසට අවිද්‍යාව දුර වෙලා මේ එන්නට නියමිත මහ දුක්ඛ ස්කන්ධයෙන් ඔබ සදාහටම අත මිදෙනවා. ඒ සඳහා සියලු දෙනාට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා.